මම ඔබෙන් වැදගත් ප්‍රශ්නයක් අහන්නම්. ඔයා ඇත්තටම මේ වෙනකොට ජීවත් වෙන්න කැමති ජීවිතය ඔයා ගත කරනවා. එහෙම නැත්නම් ඔයා සෝෆායකට වෙලා වාඩි වෙලා සුවපහසුවෙන් එකින් එක කම්මැලි පෑගණන් ගත කරමින් ඒ කාලේ ගෙවී යන විදිහ ඔයා බලාගෙන ඉන්නවා. ලෝකයේ ඉන්න විශිෂ්ටම ඔලිම්පික් පදක්කම්ලාභියෙක් කම්මැලිකමත් එක්ක සටන් කළා කිව්වොත් ඔයා මොකද හිතන්නේ? මයිකල් ෆෙල්ප්ස් කියන්නේ ඔලිම්පික් පදක්කම් 23ක් දිනපු ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙක්. ඉතින් ඔහුත් කම්මැලිකම නැති කරන්න විවිධ උපක්‍රම භාවිත කරනවා. අද ඔයා අහන්න යන්නේ ඔහු වගේ කොහොමද කම්මැලිකම නැති කරලා ශ්‍රේෂ්ඨෙක් වෙන්නේ කියලා. අපි හැමෝම මේ කම්මැලි කලාපේ ඉඳලා තියෙනවා. අපිට කරන්න වැඩ තිබුණා වුණත් ඒව ගැන දැන අපි ඒවට කල් දාලා තියෙනවා. අපි දන්නවා අපි දැන් ඉන්න තැනින් නැගිටලා පාඩම් කරන්න පටන් ගන්නවා. ඒ වගේම අපිට කරන්න තියෙන වැඩ දැන් පටන් ගන්න ඕන කියලා අපි දන්නවා. දැන් තමන්ගේ ගෙදර එහෙම නැත්නම් තමන්ගේ කාමරය පිරිසිදු කරගන්න අවශ්‍යයි කියලා තමන් දන්නවා. අපි දන්නවා දැන් අපි ගොඩනගන්න බලාපොරොත්තු වෙන හිටපු යම් දෙයක් ගොඩනගන්න ආරම්භය ගන්න ඕන වෙලාව ඇවිල්ලා. ඒත් අපි ඒ දේවල් පටන් ගන්න නෑ. ඒ වුණාට අපි කරන්නේ අපි අපිටම කියා ගන්න. මම ඒක හෙට කරන්නම්. ඉතින් හෙට දවස් උදා වෙනවා. ඒත් අපි ඒ වැඩේට අත ගහන්නවත් නැති වෙන්න පුළුවන්. මේ විදිහට අපි සති ගණන් මාස ගණන් අවුරුදු ගණන් නිකරුණේ ගෙවලා දාලා තියෙනවා. අපිට තේරෙනවා අපි මේ හැමදාම එකම තැන හිර වෙලා ඉන්නේ කියලා. ඉතින් මගේ මිත්‍රවරුනි, ඒ කම්මැලිකමේ නිහඬ ග්‍රහණයට අපි ගොඩක් දිනෙක අහු වෙලා ඉන්නවා. අපි ඒක පාලනය කරේ නැත්නම් ඒක අපේ කාලය, අපේ විභවය, ඒ වගේම අපේ ජීවිතය හොරකම් කරනවා. නමුත් මම ඔබට බලවත් දෙයක් කියන්නම්. ඔයාට මේකෙන් ගැලවෙන්න පුළුවන්. ඒකට ක්‍රම කිහිපයක් තියෙනවා. අංක 1. කම්මැලිකම කියන්නේ ඔයාගේ ස්ථිර තත්ත්වයක් නෙවෙයි. ඒක తాවකාලික දෙයක් කියන එක හොඳින් තේරුම් ගන්න. මුලින්ම ඔයා කම්මැලි පුද්ගලෙක් නෙවෙයි කියන එක ඔයා ඔයාටම තදින් කියන්න. ඔයාට සමහර අවස්ථාවල කම්මැලිකම දැනෙන්න පුළුවන්. කම්මැලි විදිහට වැඩ කරන්නත් පුළුවන්. ඒත් ඒක ඔබේ නියම හරය නෙවෙයි. කම්මැලිකම කියන්නේ පෞරුෂ තත්ත්වයක්වත් නෙවෙයි. ඒක රටාවක්. ඒ රටාව බිඳ දැමීම තමයි ඔයාට කරන්න තියෙන්නේ. සමහරලාට අසාර්ථක වෙයි කියන බිය නිසා ඔයා සැනසෙල්ල ඉන්න පුළුවන් දෙයක් තෝරගෙන කර ඉන්නවා වෙන්න පුළුවන්. කම්මැලිකම කියන්නේ හැකියාව අඩුකමක්වත් හැකියාවේ ගැටලුවක්වත් නෙවෙයි. කම්මැලිකම කියන්නේ දිශාවේ වගේම ක්‍රියාත්මක වීමේ ගැටලුව. ඒ නිසා පළමු පියවර වෙන්නේ ඔයා කම්මැලියෙක් කියලා ඔයාටම ගහන් ඉන්න ලේබල් එක ඔයාම ගලවන්න. ඔයා බලවත් කියන කාරණේ ඔයාගේ හිතට කාවන්න. අංක 2. සැනසීම වර්ධනයේ සතුරයි. අපි ජීවත් වෙන්න සැනසීම ඉහළම ඉලක්කය විදිහට විකුණන ලෝකෙ. පහසුව, වේගවත් ප්‍රතිඵල, ක්ෂණික තෘප්තිය මේ වගේ දේවල් තමයි අද වෙද්දි මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. නමුත් මේ වගේ දේවල් වලින් සැනසෙන එකකින් අඳුරු පැත්තකුත් තියෙනවා. ඔයා සෝෆා එකට වෙලා සව පහසුවට වාඩි වෙලා ඉන්න එකෙන් ඔයා කිසිම වර්ධනයක්, දියුණුවක් ඇති කරගන්නේ නැහැ. ඔයා නිදාගෙන හිටියක් කියලා ඔයා ළඟට සාර්ථකත්වය ළඟා වෙන්නේ නැහැ. ඔහේ බලාගෙන සිටීමෙන් විතරක් ශ්‍රේෂ්ඨත්වය ඔයා ළඟට එන්නේ නැහැ. යම් කිසි සාර්ථකත්වයක් ළඟා කරගන්න ඔයාට අපහසු දේවල් කරන්නම සිද්ධ වෙනවා. ශූරයන්, නිර්මාණකරුවන්, ඔයා අගය කරන නායකයන්, ඒ කිසිම කෙනෙක් තමන්ගේ හැකියාවන් අරගෙන මිපුදුන අය නෙවෙයි. ඔවුන්ගේ ඉලක්ක, ඔවුන්ගේ එක්ස්කියුසස් වලට වඩා වැදගත් කියලා උන් තීරණය කරා. කම්ෆර්ට් සෝන් එකේ ඉන්න එක බොරු වැඩක් කියන සත්‍යය උන් තේරුම් ගත්තා. ඔයා යම් දෙයකට මහන්සි වෙලා වැඩ කරද්දී ඔයාගේ ඇතුළෙන් මිනව අහලා දැන් නැති අපි මේක දැන් නවත්තමු කියලා. ඉතින් ඒ හඬට ඇහුම්කන් දෙන්නේ නැතුව ඔයාගේ වැඩේ දිගටම කරගෙන යන්න. ඔයාගේ හඬටම කියන්න බෑ මම මේක කරලා තමයි පස්ස බලන්න කියලා. අංක 3. කුඩාවට පටන් ගන්න. නමුත් දැන්ම පටන් ගන්න. ඔයා කරන්න යන වැඩේ කන්දක් නගින තරම් විශාලයි කියලා ඔයාට පේද්දි බොහෝ වෙලාවට ඔයාට කම්මැලිකමක් ඇති වෙනවා. නමුත් ඔයා මුළු කන්දම අදම නැකීමට අවශ්‍ය නැහැ. අද ඔයාට පළමු පියවර තියන්න පුළුවන්. ඔයා කරන වැඩේට හැඩ ගැහෙන්න අමාරුනවා. පුංචිට පටන් ගන්න. ඇවිදින ඉලක්කයක් තියෙන කෙනෙක් විනාඩි 10ක ඇවිදීමකින් ආරම්භ කරන්න. පොතක් ලියන්න අවශ්‍ය නම් එක ඡේදයක් ලියන්න. ඔබේ ජීවිතය වෙනස් කිරීමට අවශ්‍ය නම් එක පුරුද්දක් වෙනස් කරන්න. එකක් විතර. මොකද අද ඉඳන් ජීවිතය හදාගන්නවා කියලා ඔක්කොම වෙනස් කරන්න ගියොත් හෙට වෙද්දිම ඔය ආපහු හිටපු තැනට වැටෙනවා. ඔයා දැන් සූදානම් කියලා ඔයාට දැනෙන්න අවශ්‍ය නැහැ. ඔයාට පරිපූර්ණ සැලැස්මක් තියෙන අවශ්‍යත් නැහැ. ඔයා කරන්න ඕනේ නිකම්ම ආරම්භ කිරීම විතරයි. ඔයා පුංචියට හරි පටන් ගත්තම ඒකෙන් ඔයාගේ මොළේ විසින් නියම දිශාවට අරගෙන යනවා. ඔයා ක්‍රියාත්මක වෙන පුද්ගලෙක් බවට
ඔයාගේ මොලේ ඔයාට පණිවිඩය වුණා. ඒකෙන් ඔයාගේ කම්මැලිකම නැති වෙන්න පටන් ගන්න. අංක 4 විනය සහ අභිප්‍රේරණය. අපි හිතන්නේ අපිට මෝටිවේෂන් එක තිබ්බොත් ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. නමුත් ඇත්තටම අපිට හැමදාම එක වගේ මෝටිවේෂන් එක තියාගන්න බෑ. සමහර දවස්වල අපිට හැඟීමක් ඇති වෙනවා කිසිම දෙයක් නොකර පැත්තකට වෙලා ඉන්න. ඉතින් අපි ළඟ තියෙන්න ඕන රහස් ආයුධය අභිප්‍රේරණ. එහෙමත් නැත්නම් මෝටිවේෂන් එක නෙවෙයි. අපි ළඟ තියෙන්න ඕන රහස් ආයුධය වෙන්නේ විනය. ඔයාට කිසිම දෙයක් කරන්න බෑ කියලා හිතුණු දවසට ඔයාව වැඩ කරන්න ඔයාගේ අරමුණට යන්න ඔයාව පොළඹවන්නේ විනයයි. විනයට පුළුවන් ඔයාගේ චරිතය ගොඩනගන්න. ඊටත් වඩා විනයට පුළුවන් ඔයාගේ අනාගතය ගොඩනගන්න. තමන්ගේ ශරීරයේ මාංශපේශයක් වර්ධනය කරනවා වගේ ඔයාගේ විනය ගොඩනගා ගන්න. මුලින්ම ඔයාට අමාරුයි කියලා හිතුණු දැනුණු දෙයක් කාලයත් එක්ක සාමාන්‍ය දෙයක් බවට එතකොට පත්. අංක 5 ඔබේ ජීවිතේ නිකරුණේ නාස්ති වෙන්න දෙන්න එපා. අපි ගත කරන සෑම මොහොතක්ම බොහොම වටිනවා. අපි ගත කරන කාලය නැවත කිසිදාක අහු ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඔයා කාලෙ නිකරුණේ ගත කරනවා කියන්නේ ඔයාගේ අනාගතය ඔයා විනාශ කරනවා හා සමානයි. හැමදාම කිය හිටපු නිදහසට කම්කීම නවත්තන්න. ඔයාට හඹාගෙන යාමට තිබෙන සිහින සහ ඉලක්ක දිහාට ඔයාගේ අවධානය යොමු කරන්න. අංක 6 පසුතැවීමේ වේදනාව උත්සාහයේ වේදනාවට වඩා විශාලයි. අපි දන්නවා උත්සාහ කරන එක අමාරුයි. නමුත් ඔයා දන්නවද අමාරුම දේ මොකක්ද කියලා? ඒ තමයි ඔයා අවුරුදු 5කට පස්සේ හැරලා බැලුවොත් ඔයා තාම ඉන්නේ එතනමයි කියලා ඔයා වටහා ගත්තොත් එන වේදනාව තමයි සැබෑ වේදනාව. ඔයා යමක් ආරම්භ නොකිරීම ගැන කනගාටු වෙනවා. ඔයාගේ කිසිම දියුණුවක් නැති බව දැනගෙන ඔයා පසුතැවෙනවා. මේ වේදනාව තමයි උත්සාහ කරනවට වඩා විශාලම වේදනාව වෙන්නේ. උත්සාහ කිරීමේ වේදනාව తాවකාලිකයි. නමුත් ඔයා උත්සාහ කරා කියලා කිසිම වෙලාවක පසුතැවෙන්නේ නැහැ. නමුත් ඔයාට පසුතැවෙන්න සිද්ධ වෙන්නේ අනේ මම ඒකට උත්සාහ කළේ නෑනේ කියලා. ඔයාට තෝරගන්න ඔප්ෂන් දෙකක් තියෙනවා. අද උත්සාහ කරලා වේදනාවක් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අද උත්සාහ කරන්නේ නැතුව ඉඳලා පස්සේ දවසක පසුතැවෙන්න පුළුවන්. ඉතින් මේ දෙකෙන් පළවෙනි එක තෝරගන්න අය ජීවිතේ දිනනවා. පාඩම් කරන්න තියෙන්නේ පළවෙනි ඔප්ෂන් එක සිලෙක්ට් කරන එක විතරයි. ඔයා දෙහිලන සෑම දහඩිය බිඳුවක් විනයේ සෑම මොහොතක්ම ඔයා ඉදිරියට යන සෑම පියවරක්ම ඔයාට අවශ්‍ය ජීවිතය කරා ඔයා වරගෙන යනවා. අංක 7 ඔබට කවුරු වෙන්නද අවශ්‍ය කියලා තීරණය කරන්න. අවසානයේදී ඔයා සිහින දැකපු පුද්ගලයා බවට ඔයාට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාට කරන්න තියෙන්නේ සෑම දවසක්ම ඔයාගේ ප්‍රගතිය වෙනුවෙන් කටයුතු කිරීමයි. නිදහසට කරුණු කියන පුද්ගලයා වෙනවද? එහෙමත් නැත්නම් ප්‍රගතියක් ලබන පුද්ගලයා වෙනවද කියන එක තෝරගන්න වෙන්නේ ඔයාට. ඉතින් ඔබට තවත් බලා ඉන්න වෙලාවක් නැහැ. දැන්ම නැගිටලා වැඩ පටන් ගන්න. කල් දදා හිටපු වැඩ අදම ආරම්භ කරන්න. දවසක ඔයා අපේක්ෂා කරපු පුද්ගලයා බවට පත් වෙන්න. කම්මැලිකම කියන්නේ ඔයාගේ ඉරණම නෙවෙයි. කම්මැලිකම කියන්නේ ඔයාගේ අනන්‍යතාවයක් නෙවෙයි. කම්මැලිකම ඔයාගේ කතාවක් නෙවෙයි. ඔයාගේ ඉරණම වෙන්නේ ඇක්ෂන් ගන්න එක. ඔයාගේ අනන්‍යතාවය වෙන්නේ ඔයාගේ ශක්තිය. ඔයාගේ කතාව වෙන්නේ ඔයාගේ ජයග්‍රහණය. ඉතින් නැගිටින්න වැඩ පටන් ගන්න. ඔයාගේ ජීවිතේ ඔය ඇක්ෂන් ගන්න කල් බලාගෙන ඉන්න.